හරියටම 2017 මැයි 10 ලෝක මව්වරුන්ගේ දිනේදී මෙක්සිකෝවේ අම්මගෙනෙක් නැති වෙනවා තමන්ගේ ගෙවත්තේම උණ්ඩ 13ක් වැඩි. ඒ මැරෙන්නේ තමන්ගේ දුවව මරපු මෙක්සිකෝවල ඉන්න දරුණුම කාටල් එකක් එක්ක හැප්පිලා. හැබැයි නිකන් නෙමෙයි. ඒ මරණයට අදාළ 10 දෙනෙක් හිරේවල තමයි නවතින්නේ. අද අපි කියන්නේ තමන්ගේ දුවගේ මරණේ පලිය ගන්න වෙස්වලාගෙන අපරාධකාරයෝ 10 දෙනෙක් අල්ලපු අම්මගෙනෙක්ගේ කතාවක්. ඒ මැරියම් රොඩ්රිගෝ. මේ කතාව පටන් ගන්නේ 2011. සැන් ෆර්නෑන්ඩෝ කියන මෙක්සිකෝවල තියෙන පොඩි සිටි එකේ ලස්සන ජීවත් වෙන පොඩි පවුලක් ඉන්නවා. අම්මයි තාත්තයි ළමයි 3 දෙනයි. ලොකු දුව අසාලියා, පොඩි දුව කැරන්, ඒ වගේම පුතා ලුයිස්. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මෙක්සිකෝ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඒ වගේම කාටෙල් ප්‍රශ්න වලට. ඒක නිසා අපරාධ මිනිමරුම් ගොඩාක් වැඩි මෙක්සිකෝවල. ඉතින් මේ මෙක්සිකෝවේ ඒ කාලේ මිනිස්සු 70000ක් විතර අතුරුදහන් වෙනවා. යන තැන මිනිමරුම් තමයි ආරංචි වෙන්නේ. මේ කාලෙදී පවුලෙන් කෙනෙක් එළියට බහලා යනවා කියන්නේ ආයි ගෙදර එයිද කියලා ෂුවර් නැති වාතාවරණයක් තිබ්බ කාලයක්. මේ අතරදී මැරියම් එයාගේ පුතාව පිටුවල් කරනවා සැන් ෆර්නෑන්ඩෝ කියන භීෂණකාරී නගරේ. මැරියම්ගේ දෙවනි දුව කැරන් ඉගෙන ගන්න හරි දක්ෂයි. එයාට ඕන වෙනවා ඉගෙනීම ඉවර කරලා අම්මත් එක්ක අම්මගේ ෂොප් එකේ වැඩවලට උදව් වෙන්න. ඉතින් මේගොල්ලන්ගේ පවුලේ බිස්නස් එක වෙන්නේ ලෙදර් බූට්ස් විකුණන එක. ලෙදර් ගෙනල්ලා ලස්සන්ට ඒ වැඩ ටික කරගෙන යනවා. බිස්නස් එක සරුවට කරගෙන යනවා මුළු පවුලේ කට්ටියම එකතු වෙලා. මෙන්න මෙතන ඉඳන් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. කැරන් එක දවසක් රෑ වැඩ ඉවර කරලා ගෙදර යන ගමන් ඉද්දි වේගෙන් ඇවිල්ලා එයාගේ ට්‍රක් එක වට කරන වාහන දෙකක් දෙපැත්තෙන්. මිනිස්සු ටිකක් ඇවිල්ලා එයාව එළියට ඇදලා අතපය ගැට ගහලා කට වහලා එයාව දාගන්න වාහනේ පිටිපස්සට. ඉතින් මේ කාලේදී මේක ටිකක් මිනිස්සුන්ට ඇහිලා පුරුදු ප්‍රශ්නයක්. හැම තැනම අහන්න හම්බෙන්නේ අතුරුදාන් මේ. එතකොට කැරන්ටත් හිතෙන්නේ නැති ඒ වෙලාවේ එයාටත් දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාගේ මේ අතපය කටවල් වහලා මෙයාව එක්කන් යනවා. කැරන් දන්නේ කොහෙටද එයාව එක්කන් යන්නේ කියලා. ඉතින් මේ දරුණු මිනිස්සු ටික කොහෙටද කැරන්ව එක්කන් යන්නේ කියලා බලද්දි කැරන්වත් පුදුම වෙනවා. එක්කන් යන්නේ කැරන්ගේ ගෙදරටමයි. කැරන්ව එක්කන් ගිහිල්ලා ගෙදර පුටුවක ඉඳවලා එයාගේ අතපය ඔක්කොම බඳිනවා. ඉතින් ඒ කාලේ මේ මෙක්සිකෝ මේ වගේ දේවල් හරිම සුලභයි. මොකද මිනිස්සු ඇවිල්ලා කප්පම් සල්ලි ඉල්ලනවා ඔය කාටෙල් වල මිනිස්සු ඇවිල්ලා. එතකොට කැරනොත් හිතන්නේ නැති මෙයාටත් මේ ප්‍රශ්නේ තමයි වෙලා ඇත්තේ කියලා. ඒ වෙලාවේ ඉන්න ඇත්ත කැරන්ගේ අම්මා හෝ තාත්තා හරි එනකම්. සමහරවිට සල්ලි ටිකක් අරගෙන මේ වැඩේ විසඳ ගන්න වෙන්නේ නැති මේ කට්ටිය ඉන්න ඇත්ත කැරන්වත් ගැට ගහගෙන. හැබැයි අවාසනාවටද මන් දන්නේ එතනට එදා එන්නේ ඒගොල්ලන්ගේ පවුලේ ඥාතියෙක්. රන්ලයි ගෙදර අමුතු වාහනයක් ඉස්සරහා නවත්තලා තියනවා කියලා පුදුමෙන් වගේ මේ මිනිස්සයා ඇතුළට එද්දී ඇට හිතා ගන්න බැරි වෙනවා ඇතුලේ තිබ්බ ප්‍රශ්නේ. මිනිස්සයා ආපස්සට හැරලා එතනින්ම පයින් යනකොට ඒක හරියන්නේ නැහැ. ඒ හිටපු දරුණු මිනිස්සු ටික මෙයාව අල්ලගෙන මෙයාවත් දුවකට තියලා මෙයාව හතර හන්දි ආයි බැඳලා මෙයාටත් කැරන්ට දුන්න වදේම දෙනවා. අටල් වල ඉන්න හරිම දරුණු මිනිස්සු. ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ ඔළුවත් විකෘති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු කිඩ්නැප් කරනවා විතරක් නෙමෙයි මිනිස්සුන්ට වද දෙනවා. ඒක කරලා ඒගොල්ලෝ විනෝදයක් ලබා ගන්නවා. ඒකම මේගොල්ලන්ගේ දරුණුකමට තියෙන හොඳම උදාහරණය. මේ මිනිස්සු ටික කල්පනා කරනවා අම්මයි තාත්තයි ආවේ නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. වැඩි වෙලාවක් අපිට මෙතන ඉන්න බෑ. එහෙම කියලා හිතලා මේ දෙන්නව අරගෙන මේගොල්ලෝ ආයි යනවා මේගොල්ලන්ගේ තැනකට. ඉතින් ඔන්න රෑ වෙලා අම්මයි තාත්තයි ගෙදර එනවා. ගෙදර ආවම මේගොල්ලන්ට දකින්න හම්බ වෙනවා ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම මේගොල්ලෝ පොලිසියට කෝල් කරන්න යනවා. හැබැයි ඒ වෙලාවෙම මේගොල්ලන්ට කෝල් එකක් එනවා. මේ කාටෙල් වල මිනිස්සු ලොකු සමූහයක්නේ. මේගොල්ලන් තැන් වල එක එක ඔත්තු සේවයන් තියලා තියෙන්නේ. සමහර විට ඒ කට්ටිය පණිවිඩය දෙන්න තියොන්න අම්මයි තාත්තයි ගෙදර ආව දැන් කෝල් එක දෙන්න වෙලාව කියලා. ඔන්න ඉතින් මැරියම් ෆෝන් එක ආන්සර් කරනවා. හලෝ. ඒත් එක්කම එහා පැත්තෙන් එන්නේ හරිම දරුණු ගැඹුරු කටහඬක්. එතකොට මැරියම්ට තේරුම් යනවා හරි. දැන් නම් මෙතන මොකක් හරි දරුණු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඒ කෝල් එකෙන් ගෙදර වෙච්ච සිද්ධිය සනාථ වෙනවා. කැරන්ව අරගෙන ගිහිල්ලා තියෙන්නේ. දුවව දකින්න ඕනේ නම් අපිට මෙන්න මේ ගාන ගෙවන්න කියලා කෝල් එකේදී කියනවා. ඒත් එක්කම ඒගොල්ලන්ට සල්ලි වලින් ගෙවන්න ඕන ගානයි ඒ සල්ලි ඒගොල්ලන්ට දෙන්න ඕන විදිහයි මේ කෝල් එකේ හැම ප්ලෑන් එකක්ම කියනවා. ඉතින් මැරියම් හරිම සාවධානව මේ කෝල් එකට ආන්සර් කරලා හරිම ඉවසීමෙන් ඉඳලා කියන හැම දෙයකටම එකඟ වෙලා ෆෝන් එක තියනවා.
ඉතින් මේ කප්පම් සල්ලි ඉල්ලන එක මෙක්සිකෝවේ මේ කාලේ වෙද්දි හරිම සුලභ දෙයක්. ඉතින් මේ මෙක්සිකෝවේ මේ කාලේ කප්පම් ප්‍රශ්න ගොඩක් තිබ්බේ හින්දා බැංකු වලින් උනත් සාමාන්‍ය මිනිස්සුන්ට කප්පම් සල්ලි දෙන්න ඒගොල්ලන්ට ලෝන්ස් දුන්නා. ඉතින් මේ අම්මටයි තාත්තටයි සල්ලි දෙන්න සල්ලි හොයාගන්න උනේ මෙහෙම ලෝන් එකකින්. ඉතින් මේගොල්ලෝ මේ සල්ලි ගත්තට පස්සේ අර කෝල් එකේ කිව්වා වගේ උපදෙස් ඒගොල්ලෝ හරියටම පරිස්සමෙන් අනුගමනය කරන්න පරිස්සම් වුණා. මේ කාටල් වල මිනිස්සු එවිල්ල මූණ එහෙම පෙන්නලා එහෙම ආවට ගියට අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද මේ අම්මටයි තාත්තටයි සිද්ධ වුණා ඒගොල්ලන් කියන විදිය වලට එක එක තැන් වලට යන්න. මුලින්ම මේගොල්ලන්ට යන්න ඕනේ ඒගොල්ලන්ගේ ගමේ තිබ්බ හෙල්ත් ක්ලිනික් එක ගාවට. එතනට ගිහිල්ලා ඒගොල්ලන්ට උපදෙස් ලැබිලා තිබ්බ විදිහට සල්ලි ටික ඒ පඩියක් උඩින් තියන්න ඕන. ඉතින් මේ අම්මයි තාත්තා එතනින් සල්ලි තියලා කනත්තට ගියා තමන්ගේ දුවව ආයි ගෙදර අරගෙන එන්න. හැබැයි අවාසනාවන්ත විදිහට මේගොල්ලන්ට ඒ කනත්තර ගියාට පස්සේ කිසිම කෝල් එකක්වත් පණිවිඩයක්වත් ආපහු ආවේ නැහැ. තමන්ගේ දුව කොහෙද කියලා මේගොල්ලන්ට හිතාගන්න බැරි වුණා. අමාරුවෙන් ලෝන් එකත් අරගෙන සල්ලි වේදම් කරපු මේගොල්ලන්ට සිද්ධ වුණේ හිස් අතින්ම ආපහු ගෙදර එන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව. තමන්ගේ දුව කොහෙද ඉන්නේ මොකද උනේ ඊළඟට මොකද වෙන්නේ දැන් කිසිම දෙයක් අතෙත් නැහැ සල්ලිත් නැතුව හිස් අතින්ම ගෙදරට එන්න උනා. ඉතින් මේ මැරියම් කියන්නේ අම්මනේ අම්මට තේරුණා තමන්ගේ දුව කොහොම හරි ජීවත් වෙනවා ඇති කියන බලාපොරොත්තුවක් මැරියම්ට තිබ්බා. ඉතින් මේ බලාපොරොත්තු සුන්නුන මැරියම්ට ගත වෙන හැම දවසක්ම පිච්චි තමයි ජීවත් වෙන්න උනේ. එයාට මේ ගත වෙන හැම දවසක්ම අවුරුද්දක් වගේ දැන්නේ. අවුරුදු 20ක තරණ දුවෙක් නැති වුණාම අම්මා කෙනෙක්ට දැනෙන විදිය අලුතෙන් කියන්න ඕනේ නෑනේ. ඔයගලන්ට තේරෙනවනේ. ඉතින් මේ මැරියම්ට කිසිම ආරංචියක් නැතුව කිසිම දෙයක් හොඩුවාවක් නැතුව ඉද්දි අර ආපු නම්බරයට එයා එක දිගටම කෝල් ගන්නවා. එහෙම එක් වතාවකදී හදිස්සියෙ මේ කෝල් එක ආන්සර් වෙනවා. මේ වෙලාව කතා කරේ හැබැයි අර මුලින් කටහඬ තියෙන එක්කෙනා නෙමෙයි. හැබැයි මැරියම්ට ඒක අදාළ වුණේ නැහැ. මැරියම්ට ඕනුනේ කොහොම හරි දුව ගැන විස්තරයක් දැනගන්න. මැරියම් මෙතනදී අඬා වැටෙනවා. මගේ දුව කොහොම හරි බේරලා දෙන්න මං ඕනම දෙයක් කරන්න ඕගොල්ලන් කියන ඕනම දෙයක් කරන්න. වාසනාවකට මැරියම්ට පුළුවන් වෙනවා ඒ මනුස්සයා හම්බෙන්න දිනයක් යොදා ගන්න. ඔන්න ඉතින් ඒ දිනේ එනවා. මේගොල්ලෝ හම්බෙන්න දාගන්න ඒ පැත්තේ තිබ්බ රෙස්ටුරන්ට් එකක්. හැබැයි රෙස්ටුරන්ට් එකක් කිව්වට මෙතන මේ පොඩි කොෆි ෂොප් එකක් ඒ පැත්තේ තියෙනවා. කුමාරි මැරියම් මෙයාව හම්බෙනවා. දැන් මේ මිනිස්සයා එන්නේ එයාගේ තව සග්ගයෙක් එක්ක. මේ මැරියම් කියන්නේ හරිම විතක්ෂණශීලී බුද්ධියක් තියෙන අම්ම කෙනෙක්. මේ කතාව ඉස්සරහට යද්දී ඔයගලන්ට ඔක්කොම විස්තර හොඳටම තේරෙයි. ඉතින් මේ එන මිනිස්සයාගේ උස මහත හැමදේම මේ අම්මා ඔළුවේ සටහන් කරගන්නවා. අම්මා අහඬා වැටෙනවා කොහොම හරි තමන්ගේ දුවව බේරලා දෙන්න කියලා. ඉතින් මේ මිනිස්සයා කියනවා හරි මම නෙමෙයි හැබැයි තීරණ ගන්න. මගේ බොස්ට කියන්න ඕනේ මං කොහොම හරි බොස්කින් ඉල්ලලා දෙන්න. හැබැයි ඒකට පොඩි වියදමක් යනවා ඕගොල්ලන්ට කියලා. ඉතින් මැරියම්ට මේ තමන්ගේ දුව ගෙදර එනවා නම් වෙන මොකක්ද? අම්මා කොහොම හරි එකක වෙනවා. හරි කමන්නේ ඔය ඉල්ලන ගාණක් මම දෙන්නම් කියලා. ඒ මිනිස්සයා එතනදී ඩොලර් 2000ක් ඉල්ලනවා මෙයාගේ. මේ කතාව වෙන අතරදී වෝකි ටෝකි එකේ සද්දයක් එනවා මේ ගානගෙනාට. ඉතින් මෙයා බලද්දි මේ කොහෙන්ද මේ සද්ද එන්නේ කියලා අර ආව මිනිස්සයාගේ බෙල්ට් එකේ තියෙන වෝකි ටෝකියෙන් තමයි මේ සද්ද එන්නේ. එයා මේ කතාව කරන අතරතුරේදී වෝකි ටෝකි එකකින් එන සද්ද වලට හොඳට සවන් දෙනවා. ඉතින් මේ වෝකි ටෝකි එකකින් ඇහෙන සද්ද අනුව මැරියම් තීරණය කරනවා මේ ඇහෙන්නේ මේ කාටෙල් එකේ තියෙන සංනිවේදන ජාලය කියලා. පොලිසිය ඉන්නේ කොහෙද? මේගොල්ලන් ඩ්‍රග්ස් ටික ගෙනියන්නේ කොහෙටද? ඒ හැමදේම මෙතන කතා වෙනවා. ඒත් එක්කම හැමතිස්සෙම එක නමක් හැමතිස්සෙම සඳහන් වෙනවා. එතකොට මැරියම්ට වැඩි වෙලාවක් යන ඉස්සලා තේරෙනවා මේ නම තියෙන්නේ මේ පුද්ගලයාට තමයි කියලා. ඒ නම තමයි සාමා. මෙන්න මෙතනින් තමයි ඒ කාටෙල් එක බිඳ වැටෙන්න පටන් ගන්න. ඉතින් අර සාමා කිව්ව උපදේශ අනුගමනය කරලා ඩොලර් 2000 මේ සාමාට දෙනවා. හැබැයි ඒ දුව ගෙදර ආවේ නැහැ. දෙවනි පාරටත් මැරියම් රැවටුණා. ඉතින් මැරියම් මෙතනින් නැවතුනේ නැහැ. ආයි එක දිගටම අර නම්බර් එකට කෝල්ස් ගන්නවා. කිසිම කෝල් එකක් ආන්සර් වෙන්නේ නැහැ. හැබැයි එක දවසකදී ආයි කෝල් එකට ආන්සර් වෙනවා. එතනදී සාම කියනවා හරි ඩොලර් 5000ක් වුණා මම වැඩේ කරලා දෙන්නම් කියලා. සාමාන්‍ය මිනිසෙක් නම් ආයි සල්ලි දෙන්න යන්නේ නැහැ. මොකද දැන් කීපාරක් රැවටුණාද? මැරියම්ට තමන්ගේ දරුවා දකින්න තිබ්බ ඌමනාවටම දෙපාරක් හිතන්න නැතුව ආයි ඩොලර් 5000ක් දෙනවා තමන් රැවටෙනවා කියලා දැන. දැන් ඩොලර් 5000 දුන්නට පස්සේ දුව ඒත් ගෙදර එන්නේ නැහැ. ඉතින් මේ අතරෙදි මේ දරුවා නැති වුණ අම්මා තන නෝටිස් බෝඩ් වලද මිනීද බල යනවා තමන්ගේ දරුවා කොයි වෙලාවෙ හරි හම්බෙයි කියලා. ඉතින් මේ පවුලේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ හැමදේම මිනිස්සෙක් දරා ගන්න බැරි වෙනවා. ඉතින් මේ මැරියමුයි යාගේ හස්බන්ඩ්ුයි මේ වෙලාවේ සෙපරේට් වෙලා තමයි ජීවත් වෙන්නේ. මැරියම් යනවා යාගේ ලොකු දුවත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මේ වෙනකොටත් කැරන් ගැන කිසිම ආරංචියක් නැහැ. මේ අම්මගේ උස්ම වැටෙන්නේ දරුවා ගැන හිතලා. හැමතිස්සෙම පපුව පිච්චි දරුවා ගැනමයි හිතන්නේ. කොයි වෙලාව හරි ගෙදර එයි කියලා.
මේක බලන් ඉන්න බැරුව එයාගේ ලොකු දුව කියනවා නංගි ගෙදරෙන් නෑ අම්මේ හිත හදා ගන්න කියලා. හැබැයි මේ මැරියම් හිතා ගන්නවා මගේ දුවට වෙච්ච දේ කොහොම හරි මම හොයා ගන්නවා. මගේ දුවව මං කොහොම හරි ගෙදර ගේනවා. ලොකු දුවටත් ඒකම කියනවා මෙයා. නංගිව පුතේ ගෙදර ගෙනල්ලම තමයි මම නවතින්නේ. මේ ඔයාලට දැන් තියෙන ප්‍රශ්නේ මටත් ආවේ වෙලාවේ. ඇයි මේ මිනිස්සයා පොලිසියට යන්නේ නැත්තේ? හැබැයි දන්නවද මේ වෙද්දි මෙක්සිකෝවේ 70000කට වඩා මිනිස්සු ප්‍රමාණයක් අතුරුදන් වෙලා. පොලිසියට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. මොකද මේ කාටෙල් වල ප්‍රබලත්වය වැඩි වෙලා මිනිස්සු දකින තැන මැරෙනවා. හැම තැනම කිඩ්නැපින් ආරංචි වෙන්නේ. කොහෙද ඉතින් පොලිසිය අහයිද මේ එක මිනිස්සෙක් ගැන? ඉතින් මෙතනදී තමයි සාමාන්‍ය අම්මා කෙනෙක්ගෙන් මේ මැරියම් කියන අම්මා වෙනස් වෙන්නේ. ඔයගලන්ට මතකනේ අර වෝකි ටෝකිකින් ඇහනවා සාම කියන නම. එතකොට මෙයාට කන්ෆර්ම් වෙනවා මෙයාගේ නම සාම කියලා. මේ අතරදී ඔයගලන්ට මතකනේ කැරන් එක්ක ඒගොල්ලෝ අරන් ගියා ඒගොල්ලන්ගේ ගෙදරට ආපු ඒගොල්ලන්ගේ පවුලේ ඥාතියෙක්ව. අන්න ඒ අතරදී මේ මිනිස්සයා නිදහස් වෙනවා. ඒ කාටල් එකකින් මේ මිනිස්සයා නිදහස් වෙනවා ඒගොල්ලන්ට මෙයාව තියාගෙන වැඩක් නැහැ කියලා. ඉතින් මේක ආරංචිනේ මැරියම් වෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව ගිහිල්ලා ඒ මිනිස්සයා හම්බ වෙනවා. සියලු විස්තර සියලු දේ අහගන්න ඔයාගෙන්. කවුද හිටියේ කී දෙනෙක් හිටියද කොයි වගේද හැඩරුව හැම දෙම. ඉතින් මේ වෙලාවේදී අර ෂොප් එකේ හම්බුන සාමගේ හැඩරුවට සමාන මිනිහෙක් ගැනත් විස්තර හම්බ වෙනවා මෙයාට. ඉතින් මේ අම්මට හරියටම මෙතනදී ස්ථිර වෙනවා අර සාමව හොයාගත්තොත් මෙයාගේ දුවට වෙච්ච දේ හොයාගන්න පුළුවන් කියලා. මැරියම්ට එකපාරට ඔළුවට එනවා හරි එහෙනම් මෙයා ගැන හොයන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අර ආව තොරතුරුත් එක්ක මේ අම්මා නිකමට වගේ ගිහිල්ලා සාම කියලා Facebook එකේ ගහලා තොරතුරු හොයලා බලනවා. හරි ඒ මිනිහගේ FB account එක හම්බ වෙනවා. මෙයා උඩ පහළ ගිහිල්ලා එයාගේ ෆොටෝස් බලද්දී හම්බ වෙනවා. එයා ගෑනු කෙනෙක් එක්ක ගත්ත ෆොටෝ එකක්. හැබැයි ඒ වෙලාවේදී මෙයා තේරුම් ගන්නවා ඒ ගෑනු කෙනා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයාට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන ගෑනු කෙනෙක් කියලා. විශේෂයෙන්ම දේ වෙන්නේ ගෑනුගෙන ඇඳන් ඉන්න ඇඳුම මෙයාට හරියට දැකලා පුරුදු ඇඳුමක්. අයිස්ක්‍රීම් ෂොප් එකක යුනිෆෝම් එකක්. ඉතින් මෙයා දැක්ක ගමන් ඒ ෂොප් එක හඳුර ගන්නවා. මෙයා තීරණය කරනවා හරි මෙතනට ගිහිල්ලා පොඩ්ඩක් සෝදිසියක් දැම්මොත් මට මොකක් හරි හොඩුවාවක් හම්බෙයි කියලා. මැරියම් යනවා මේ ෂොප් එකට. එයා වාහනේ ඉඳලා එහාට යනවා මෙහාට යනවා හොඩුවාවක් හොයනවා. ඇතුළට ගිහිල්ලා බලනවා. හරි ගෑනුගෙන එතන වැඩ කරනවා. විශ්වාස කරන්න මේ සාම මේ කඩේට එනකම් මැරියම් බලාගෙන ඉන්නවා. ඔන්න හිතපු විදිහටම එක දවසක් සාම එනවා මේ ෂොප් එකට. සාමව දැක්ක වෙලේ ඉඳලා පුදුම තරහක් එන්නේ මෙයාට. මෙයා එකේ ඉඳ කරන වැඩේ මේ මනුස්සයා ෆලෝ කරනවා. කොහොම හරි දුවගේ හොඩුවාවක් හම්බෙයි කියලා. ඉතින් මෙහෙම ෆලෝ කරගෙන ගියාම මේ සාම ජීවත් වෙන ගෙදර හම්බ වෙනවා. ඉතින් මේ අම්මා මේ සාමගේ ගේ දැනගත්ත ගමන් එයා එකපාරට ගෙදරට කඩා වැදිලා කලබලයක් ඇති කරන්නේ. මෙයාට හොඳ අයිඩියා එකක් එනවා. මෙයා මේ කවුබොයි ෂොප් එකට කලින් වැඩ කරලා තියෙන්නේ සෞඛ්‍ය අංශේ. ඉතින් මෙයා කල්පනා කරලා මෙයා සෞඛ්‍ය සේවිකාවක් විදිහට වෙස්වලා ගන්නවා. ඉතින් මේ මැරියම් එයාගේ කොණ්ඩේ කපලා පාට කරලා අලුත් අයිඩියස් අරගෙන මෙයා වෙනස්ම චරිතයක් විදිහට පෙනී ඉන්න ගන්නවා. එයා සාමගේ ගෙදරට ඇරෙන්න ඉතුරු ඔක්කොම ගෙවල් වලට වටපිටාවේ තියෙන ගිහිල්ලා විස්තර එකතු කරනවා. ඉතින් මෙයා එතනින් නැවතුනේ නැහැ. දැන් මෙයාට අතේ ඉතුරු විස්තර ටිකක් තියෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා හරි දැන් තමයි වෙලාව. දැන් මට පොලිසියට ගිහිල්ලා කියන්න දෙයක් තියෙනවා කියලා මෙයා යනවා පොලිසියට. අර කලින් කිව්වනේ පොලිසියෙත් මේ වෙලාවේ මේ වගේ කතා ගණන් ගන්නේ නැහැ. හැබැයි මේ අම්මා එන්නේ තව වැඩිදුර විස්තර ටිකත් එක්ක. හැබැයි මේ ගිහිල්ලා කියන එක්කෙනෙක්වත් ගණන් ගන්නෑ. වාසනාවකට එක පොලිස් නිලධාරියෙක් ඉදිරිපත් වෙනවා. හරි එහෙනම් බලමුකෝ ඔයා කියන්නේ මොනවද කියලා. එයා මේ සාම ගැන එකතු කරපු විස්තර ටික මුලින්ම අගට බලනවා. ඉතින් මේ අම්මා මෙතන ගෙනත් දුන්න හොඩුවවල් පරීක්ෂා කරලා අර පොලිස් නිලධාරියට පුළුවන් වෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගන්න. ඒත් එක මේගොල්ලන් සමත් වෙනවා මේ සාමට එරෙහිව වොරන්ට් එකක් ගන්න. හැබැයි අවාසනාවකට සාමට එරෙහිව වොරන්ට් එකක් ගත්තට සාමව හොයාගෙන යද්දී සාම අතුරුදහන් වෙලා. ඔහොම ටික දවසක් යද්දී මේ පවුලේ බාල පුතා ඒ කියන්නේ ලුවිස් අහම්බෙන් දකිනවා මේ සාම වගේ හැඩරුව තියෙන මිනිස්සෙක් ඒගොල්ලන් පාරේ යනවා. මොකද මේ අම්මා හැමතැනටම පින්තූර දීලා තියෙන්නේ. කොහෙන් හරි හොඩුවාවක් හම්බෙයි කියලා හිතාගෙන. ඒ විදිහටම ලුවිස් දකිනවා සාමව. එතනදිම ක්‍රියාත්මක වෙච්ච ලුවිස් කෝල් කරලා පොලිසියට කියනවා සාම මෙතන ඉන්නවා කියලා. මෙන්න මේ විදිහට පොලිසිය සාමව අත්අඩංගුවට ගන්නවා. මේරියම්ට හම්බුණ පළවෙනි ජයග්‍රහණය. සාමව අත්අඩංගුවට ගත්ත ගමන් සාමගෙන් තොරතුරු ගොඩක් දැනගන්න හම්බ වෙනවා. ඒත් එක්කම කීප දෙනෙක් අත්අඩංගුවටත් පත් වෙනවා.
ඒ අතරදී ඉන්නවා හිතා ගන්න බැරි විදියට මේ කාටල් එකට වැඩ කරන අවුරුදු 18ක පොඩි ළමෙක්. මෙතන විශේෂත්වය වෙන්නේ පොලිසිය ප්‍රශ්න නොකර මේ අම්මට පොලිසිය බාර දෙනවා මේ ළමයාගෙන් ප්‍රශ්න කරන්න. හේතුව තමයි මේ අම්මා හරිම ලස්සනට ඉවසීමෙන් ප්‍රශ්න විසඳන විදිය දැකලා. එතනදී මේ අම්මා සමත් වෙනවා මේ පොඩි දරුවගෙන් විස්තර ගන්න. මොකද මේ අම්මගේ තිබ්බ කරුණාවට ඒ ළමයාට විස්තර නොකිය ඉන්න බැරි වෙනවා. ඉතින් මේ හොයාගත්ත විස්තර අනුව දැනගන්න හම්බෙනවා මේ දුවව තියාගෙන හිටපු ගෙදරක විස්තර. ඒ විදිහටම ක්‍රියාත්මක වුණ මේගොල්ලෝ යනවා ඒ ගේ හොයාගෙන. දැන් යන්නේ මැරියමුයි පොලිසිය දෙගොල්ලම එකතු වෙලා එකට. මෙතනට ගියාම ලොකු වත්තක් මැද්ද මේ ගේ තියෙන්නේ. මේගොල්ලන් ගේ ඇතුළට යද්දි දකින්න මුළු බිත්තිය ඔක්කොම උණ්ඩ සිදුරු වලින් වැහිලා. ඉතින් මෙතන දැක්කම මේගොල්ලන්ට සනාත වෙනවා හරි මෙතන කාටල් එකේ වැඩ මොන හරි වෙලා තියෙනවා කියලා. ඉතින් මේ අම්මා මේ අතරදී පොඩ්ඩක් එහා මෙහා ගිහිල්ලා බලද්දි හම්බෙනවා දුව බැඳන් හිටපු ස්කාෆ් එක. ඉතින් මේ අම්මට සනාත වෙනවා හරි මේ දුවව තියන් ඉඳලා තියෙනවා කොහොම හරි මෙතන කියලා. ඒත් එක්කම මේගොල්ලන්ට අමුතු කුණු ගඳක් දැනෙනවා. ඉතින් දැන් පොලිස් බල්ලෝ හැම තැනම විශේෂ කට්ටිය ගෙනල්ලා මේක හොයනවා. මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ මොකද්ද විස්තරේ කියලා. ඒත් එක්කම මේගොල්ලන්ට හම්බෙනවා සමූහ මිනිවලක්. දැන් සමූහ මිනිවලක් කියව අපි හිතන්නේ 200ක් 300ක් වගේ කියලානේ. එහෙම නෙමෙයි. විශ්වාස කරන්න මෙතන දහස් ගාණක් මිනි වල්ලපු මිනි වලක්. ඉතින් මෙතන දහස් ගාණක් කිව්වම ඕගලන්ට හිතන්න පුළුවන් මේක ලොකු අත්තක් කියලා. ඒගොල්ලෝ මිනි වල්ලන විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒක මම ඕගලන්ට තව ටිකකින් කියන්නම්. ඉතින් මේ මිනි දහස් ගාණක් වල්ලන කාටල් කොච්චර බියසුණුද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේ. මේ කාටල් එකේ නම තමයි ලොසේටෝ. මේ සිද්ධිය කොච්චර බරපතලද කියලා දැනගන්න නම් ඔයගොල්ලෝ මේ ලොසේටෝ කාටල් එක ගැන දැනගන්න ඕන. මේ කාටල් ගැන කියද්දි මුලින්ම කියන්න ඕන ගල්ෆ් කාටල් එක ගැන. ගල්ෆ් කාටල් එක කියන්නේ ඒ කාලේ මෙක්සිකෝ වල තිබ්බ පරණම කාටල් එක. ඒක මුල් කාලේ කාටල් එකක් විදිහට නෙමෙයි පෙනී ඉඳලා තියෙන්නේ. මේ කියන්නේ 1930 වගේ කතාවක්. මේගොල්ලෝ මුලින්ම කරලා තියෙන අරක්කු ජාවාරම්. ඒත් ඒගොල්ලන් ටිකෙන් ටික දියුණු වෙලා 1990 කාලේ වගේ වෙද්දී ඒගොල්ලෝ මද්ද්‍රව්‍ය ජාවාරම් කරන්න පටන් අරන් තියෙනවා. මෙන්න මේකෙහිඳම මෙක්සිකෝවේ ගවර්න්මන්ට් එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේගොල්ලන්ගේ. ඒකෙහිඳම මේ ගවර්න්මන්ට් එකෙන් විශේෂ කණ්ඩායමක් යවන ඇමරිකාවට මේ විශේෂ පුහුණුවක් ලබා ගන්න. මේකෙදී අවියායුධ පාවිච්චි කරන විදිහ විශේෂ ටැක්ටික්ස් ඒ හැමදේම පුහුණු කරනවා මේ සොල්දාදුවන්ට. ඉතින් ඒගොල්ලෝ විශේෂ පුහුණුවක් අරගෙන මෙක්සිකෝවට ඇවිල්ලා කාටල් වටලන්න ගත් මේ ගල්ෆ් කාටල් එකට මේක ප්‍රශ්නයක් වෙනවා. මොනා කරත් හැබැයි මේගොල්ලන්ට සල්ලි තියෙනවනේ. අර ට්‍රේන් කරපු සොල්දාදුවන්ව මේගොල්ලෝ සල්ලි වලට ගන්නවා. දැන් ඔන්න ගල්ෆ් කාටල් එකට තිබ්බ ප්‍රශ්නයක් විසඳගත්තා. හැබැයි ඒගොල්ලන් ගල්ෆ් කාටල් එක ඇතුලේ නායකත්ව ප්‍රශ්නයක් ගිහිලා තියෙනවා. ඉතින් අර ආව අලුත් සොල්දාදුවෝ ටිකක් දක්ෂයිනේ. පරණ කට්ටිය අලුත් කට්ටියයි පොඩ ප්‍රශ්න ගිහිලා තියෙනවා. ඒකෙන් හින්දා ගල්ෆ් කාටල් එකේ හිටපු නායකයාත් එක්ක අලුතෙන් ට්‍රේන් කරපු කට්ටිය වෙනම වෙන් වෙනවා. 2010 දී මේගොල්ලෝ අලුතෙන් කාටල් එකක් හදා ගන්නවා ලොසේටා කාටල් කියලා. දැන් මෙතන ලොසේටා කාටල් එකේ ඉන්නේ එසේ කට්ටිය නෙමෙයි. යුද්ධ පුහුණුව ලැබපු හැනම ප්‍රිපෙයාර්ඩ් සොල්දාදු සෙට් එකක් තමයි මේකේ ඉන්නේ. එතකොට මේ කාටල් එක තවත් දරුණු වෙනවා. ඉතින් මේ ගල්ෆ් කාටල් එකයි ලොසේටා කාටල් එකයි අතර ප්‍රශ්න ඇති වෙන්න ගන්න. හැබැයි මේකට නැති වෙන්නේ අර අහිංසක මිනිස්සු ටික. මේ අතරදී ලොසේටා එන්නම දරුණු වෙනවා. ඒගොල්ලව කාටවත් කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. මේගොල්ලෝ මද්ද්‍රව්‍ය ජාවාරම් කරනවා, මිනිස්සු ජාවාරම් කරනවා, අවයව ජාවාරම් කරනවා. නොයෙකුත් හැම දෙයක්ම විනාශකාරී දේවල් මේගොල්ලෝ කරන්න පටන් ගන්නවා. මේගොල්ලන්ගේ පවර් එක එන්න වැඩි වෙනවත් එක්කම මේක ඇතුලේ ඉන්න සොල්දාදුවනුත් විකෘති වෙනවා. ඉතින් මේගොල්ලන්ට එන්න අමුතු ආසාවල් එන්නේ. මිනි එල්ලන පාලම් උඩ. මිනි දිය කරනවා ඇසිඩ් දාලා. මිනිස්සු කෑලි කපනවා වද්ද දීලා මරනවා. ඒ විතරක් නෙමෙයි මේ හැමදේම වීඩියෝ කරලා මිනිස්සුව බය ගන්නන්න. සාමාන්‍ය මිනිස්සුව බය ගන්නන්න මේගොල්ලෝ වීඩියෝ එළියට දානවා. දැන් අර කතාවේ කිව්වේ දසදහස් ගණන් මිනිස්සු අල්ලලා තියෙනවා කියලා. මෙන්න මේ කට්ටිය තමයි ඒක කරලා තියෙන්නේ. ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ අම්මා අල්ලලා දීලා තියෙන්නේ මෙන්න මේ සෙට් එකේ එක්කෙනෙක්ව. හිතා ගන්න පුළුවන් දැන් ආපහු අර හම්බුන මිනි ටික පොලිසිය අරගෙන යනවා. මේ අම්මගේ බලයටම පොලිසියට මේ මිනි චෙක් කරන්න වෙනවා. එතනදී අවාසනාවන්ත විදිහට කැරන්ගේ කකුලේ බෝන් එකක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි සහතික වෙන්නේ කැරන්ව මරලා දාලා කියලා. හැබැයි මේ විස්තර ටිකකින් විතරක් අරාම්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ අම්මගේ තියෙන තරහටම අම්මට දැනගන්න ඕනේ නෝ මේ අපරාධය කරේ කවුද කියන එක. ඉතින් මෙහෙම ටික දවසක් ගෙවිගෙන යද්දී ඒ අම්මට කල්පනාවට එනවා එල්වියා කියලා එයා හඳුරන ගෑනු කෙනාගේ සම්බන්ධතාවය පැවැත්වපු පිරිමි කෙනෙක් මේ කාටල් එකත් එක්ක ඉඳලා හිරේට ගියා කියලා. ඉතින් මේ අම්මා එයාව හොයාගෙන යනවා. ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා බලනවා මොන හරි දෙයක් එළියට පණී කියලා. හැබැයි එයාව තොරතුරක් අනුව පොලිසිය සනාථ කරගන්නවා මේ කණ්ඩායම මෙතනට ඇවිල්ලා තමයි
කෝල්ස් ටික අරන් තියෙන. ඒ කියන්නේ හැම කිඩ්නැප් එකකින් පස්සේ සල්ලි ඉල්ලන්න කෝල් කරලා තියෙන මේ එල්වියාගේ ෆෝන් එකෙන්. ඒත් එක්කම එල්වියත් ඒ වෙලාවම ඇරස්ට් කරනවා පොලිසිය. ඒ එල්වේ කටින් පනිනවා එන්ඩ්‍රික් ෆ්ලෝරාස් කියලා ෆ්ලෝරිස් කෙනෙක් ගැන. එයා තමයි ඒ පැත්තේ ඉඳලා ටෙක්සාස් පැත්තට බෝඩරේට ගිහිල්ලා මල් විකුණන්නේ. මෙයාට කෙලින්ම එයාව හම්බෙන්න බැරි හින්දා එයා කොහොම හරි එයාගේ ආච්චි අම්මව හම්බෙනවා. මේ හොයලා බලද්දි මෙයා ආච්චිත් එක්ක හැමදාම පල්ලි යනවා. ඉතින් මේ මේරියම් හොඳට නිරීක්ෂණය කරලා ඒ ආච්චි අම්මා යන පල්ලියට යනවා. ඉතින් මැරියම් ගිහිල්ලා හොඳට විස්තර හොයලා බලලා පොඩි රිසර්ච් එකක් කරලා බලලා මේගොල්ලෝ ගැන. ඉතින් යාට දැක ගන්න හම්බෙන මේ ආච්චි අම්මත් එක්ක අර මල් විකුණන කෙනත් මෙතනට එනවා කියලා. ඉතින් මේ ෆ්ලෝරිස්ට හම්බුණානේ. මෙයා නිකන් නෙමෙයි පොලිසියට බාර දෙන්නේ. එයාගේ ඔළුවට තුවක්කුව තියන් පැයක් විතර ඉන්නව පොලිසිය එතනට එනකම්. ඒ කරලා තමයි පොලිසියට බාර දෙන්නේ. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මෙයාගේ ධෛර්යය ගැන. දැන් මෙරියම් කියන දේ දෙපාරක් හිතන්න නැතුව පොලිසිය විශ්වාස කරනවා. පොලිසිය ඒ වෙලාවෙම ගිහිල්ලා ඒ මල් විකුණන කෙනාව අත්අඩංගුවට ගන්නවා පල්ලියේ ඉද්දිම. ඉතින් මේ වෙද්දි අර කලින් කිව්වා වගේ මෙක්සිකෝවේ ගොඩාක් කට්ටිය කිඩ්නැප් කරලා අතුරුදහන් වෙලා පවුල් ගොඩාක් අනාථ වෙලා ඉන්නේ. මෙරියම්ට පුළුවන් වෙනවා එතනින් පවුල් 600ක් එකතු කරගෙන සංගමයක් හදාගන්න. මේකේ නම ඒගොල්ලෝ ස්පැනිෂ් වලින් කියන එක ඔයගලන්ට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් මේ සංගමය හැදුවා කියලා මෙයාට ගොඩාක් මරණ තර්ජන එනවා. ඕක නවත්තන්න, ඕක වහම නවත්තන්න මේ කරන වැඩේ හරියන්නේ නැහැ කියලා කාටෙල් වලින් ගොඩාක් ප්‍රශ්න එනවා මෙයාට. ඉතින් මේ මෙරියම් හොඳට රිසර්ච් එකක් කරලා විස්තර ටික පොලිසියට ගිහින් දෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමන්ගේ දරුවව මරපු අපරාධකාරයෝ ටික අල්ලගන්න මෙරියම්ට අවුරුදු 3ක් ගත වෙනවා. ඒක සංඛ්‍යාවක් විදියට කිව්වොත් මෙරියම් හරියටම එයා හොයාගෙන 10 දෙනෙක්ව අල්ලගන්නවා. ඉතින් එන්නම මැරියමුත් මෙතන ප්‍රසිද්ධ වෙනවා මේ සිද්ධීන් එක්ක. එයා කට්ටියව හොයන්න මිනිස්සු අතර එයා නිකන් වීරයෙක් වෙනවා. එයා අනිත් මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කරන මවක් විදිහට පෙනී ඉන්නවා. එයා නිල නොලත් වීරවරියක් වෙනවා මෙක්සිකෝවල. එයා පොලිසියට කතා කරාම අනිත් මිනිස්සුන්ට වඩා පොලිසියේ පිළිගැනීමක් තිබ්බ මෙයා කිව්ව දෙයක් අනිවාර්යෙන් අහනවා. හැබැයි මේ අතරදී දරුණු සිදුවීමක් වෙනවා. අර හිරේට යවපු කට්ටියගෙන් කීප දෙනෙක්ම හිරේ කඩාගෙන එළියට පයින්නවා. ඒත් එක්කම එතනින් සර්වයිව් වෙන්නේ එක්කෙනෙක්. ඒ ආරංචි මැරියම්ට ආව ගමන් මැරියම් රජෙන් ඉල්ලනවා ආරක්ෂාව. එයාට ආයුධත් එක්ක බොඩිගාර්ඩ්ස් කීප දෙනෙක් ඕනේ කියලා. ඔයගොල්ලෝ දන්නවනේ ලොසේටලා කියන්නේ ලේසිපාසු කට්ටිය නෙමෙයි. අනිවාර්යෙන් මරනවා. හැබැයි මේ අවස්ථාවේ රජයට මෙයාට මේ විදිහට ආරක්ෂාවක් සපයන්න බැරි වෙනවා. ඉතින් එන්නේ ඒකේ හින්දා 2017 මැයි 10 ලෝක මව්වරුන්ගේ දිනේ දවසේ මැරියම්ට යගේ ගෙවත්තෙම තමන්ගේ ජීවිතය අතාරින්න සිද්ධ වෙනවා. උණ්ඩ 13කින් මේ අම්මව එතනදිම මරලා දානවා මේ මිනිස්සු කට්ටිය. මේ අතරේදී හරියටම සනාථ වෙනවා මේ අම්මව මැරුවේ අරහිරෙන් පැනපු මිනිස්සයා කියලා. ඉතින් මේ අම්මා මැරුණට පස්සේ අම්මා හදපු සමූහයේ තියෙන වැනිෂින් කලෙක්ටිව් කියලා ඒකට නායකත්වය දෙන්න ලුවිස්ට පුළුවන් වෙනවා. ලුවිස් කියන්නේ කැරන්ගේ බාල සහෝදරයා, අම්මගේ බාල පුතා. ඉතින් මේ සමූහයේ හිටපු කට්ටිය එතනින් එහාට ඒගොල්ලොන්ත් එක්ක එකතු වෙන්න බය වෙනවා. මොකද ඒගොල්ලන්ට හිටපු ශක්තිය තමයි මේ අම්මා. ඒ හයිය නැති වුනම මේ මිනිස්සුන්ට තවත් බලාපොරොත්තුවක් නැති වුණා. ඒ විදිහට මේ අම්මව මරපු එක හින්දා මේ මිනිස්සු තවත් බය වුණා මේ කාටෙල් වලට එරෙහිව වැඩ කරන්න. දැන් ඔයාලා හිතනවා ඇති කතාව ඉවරයි කියලා. හැබැයි කතාව ඉවර නැහැ. මෙතනදී පොලිසියට මැරියම් මැරෙන්න කලින් දීපු ඔත්තුවකට ක්‍රියාත්මක වෙලා පොලිසියට පුළුවන් වෙනවා එක ගෑනු කෙනෙක් හොයාගන්න. ඒ කියන්නේ මේ සෑන් ෆර්නෑන්ඩෝ වලට මයිල්ස් 500කට විතර එහායෙන් තියෙන පැත්තක. ඉතින් මේ ගෑනු කෙනාව අත්අඩංගුවට අරගෙන බලද්දී සනාථ වෙනවා මේ කැරන්ට වද දීලා තියෙන්නේ මේ ගෑනු කෙනා කියලා. ඒ කියන්නේ කැරන්ව එල්ලලා හොඳටම වද දීලා ගහලා තියෙන මේ ගෑනු කෙනා. ඉතින් එයාට නීතියෙන් නිසිඳුවම් හම්බ වෙනවා. මේ කතාවේදී විශේෂම දේ වෙන්නේ පළවෙනි දේ තමයි ඒ අම්මා ගෙවන්න පුළුවන් හැම සතියෙම ගෙවුව තමන්ගේ දරුවා වෙනුවෙන්. අනිත් එක එයාගේ අත්නොහරින උත්සාහය, ධෛර්යය. මේ දරුවට වෙච්ච ඉරණම හොයාගෙන තමයි මේක පස්ස බලන්න කියලා එයා තීරණය කරගත්තා. ඒ විදිහටම ඒ හිතාගත්ත විදිහටම වැඩ ටික කළා. අවශ්‍ය කට්ටිය හිරේට යවුවා. ඉතින් මේ අම්මගේ ධෛර්යය කොච්චරද කියලා ඔයගලන්ට දැන් හිතාගන්න පුළුවන් ඇති. ඉතින් මේ මව්වරුන්ගේ දිනේ දවසේ මේ ඔයගලන්ට මේ කතාව ගේන්න හේතුවත් උනේ මේකම තමයි. අම්මා කෙනෙක්ගේ ශක්තිය අපි කාටවත් හිතාගන්න බෑ. දරුවෙක් වෙනුවෙන් ඒගොල්ලෝ කරන්නේ නැති දෙයක් නැහැ. ඕන තැනක යයි ඕන දෙයක් කරයි තමන්ගේ පණ උනත් දෙයි. ඉතින් මේ මව්වරුන්ගේ දිනේ සුහසක් මව්වරුන් වෙනුවෙන් නිරෝගී සුවය පතනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න, අනිවාර්යෙන් comment කරන්න. තව මේ වගේ වීඩියෝ ඉස්සරහට දැක ගන්න අවශ්‍ය නම් bell icon එක click කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු.